පතල මූල්‍ය වංචාවක්. මේකෙදිත් මට අර විවිධ තර්ජන, අසභ්‍ය වචන, මගේ දරුවන්ට මානසික පීඩා සියල්ල ඉන්න ඔබ හිතන්න විශාල පිරිසකට මේක දෙබරේට ගල් ගැහුවා වගේ තමයි. 90%ගේ මල්ලත්ත පාරේ තමයි පාකින් කරන්නේ. මේක එකතුව මම දල වශයෙන් එකතු කරා බිලියන 3කට ආසන්න මුදලක් නගර සභාවට අය කරගත යුතුව තියෙනවා. මුදල් අවභාවිතයක් සිදු වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඒ අයගෙන් අධිභාර කරගන්න කියන යෝජනාව අපි නිර්දේශ කරනවා. කොළඹ 7, 6, 5, 2 යන ප්‍රදේශවල ස්ථාන කිහිපයක ඉදිකර අභ්‍යන්තර දැනීම් පුවර වලින් පමණක් සභාවට ලබාගත හැකි තිබූ ආදායම මිලියන 16ක් අය නොකර අත්හැර තිබුණි. මිලියන 8.1ක ආදායමක් උපයලා තියෙනවා. ඊටු බෝඩ් ටික අපි අයින් කරලා තියෙනවා. අපි නිරීක්ෂණය කරනකොට ඒ බෝඩ්ස් ටික ආයෙ දාලා තියෙනවා. අපි නැවතත් ලෙටර්ස් යවලා අපි අයින් කරන්න කටයුතු කරනවා. කියන්නේ නැවතත් මේ වැඩේ සිද්ධ වෙනවා කියන එකනේ. ඔව් මේ සභාපතිතුමා ඊට පස්සේවත් අඩුම ගානේ ඔය කාරණා නිවැරදි වෙන්න ඕනේ. බස් නැවතුම් පොළවල් සහ බිල්බෝඩ්ස් ව්‍යාපෘති, ග්‍රැන්ටි සංඥා පුවර සහ ස්මාර්ට් ස්ට්‍රීට් ලයිට්ස් යන ව්‍යාපෘති එක් සමාගමකට ලබා දී තිබුණේ. මේ සමාගම කොහොමද තෝරගත්තේ? අවස්ථා තුනදී ටෙන්ඩර් ක්‍රියාදාම 3ක් යටතේ ටෙන්ඩර් ක්‍රියාවලිය තුලින් තමයි තෝරගෙන තියෙන්නේ. මේ තුන්වෙනිව කතා කරපු ස්මාර්ට් ස්ට්‍රීට් ලයිට් කියන ව්‍යාපෘතියේ නගර සභා ආඥා පනතට පටහැනි. නගර සභාව මේකෙදි එකඟ වෙනවා වාර්ෂික නඩත්තු වියදම් ලෙස මිලියන 1478ක් සමාගමට ගෙවන්න. මම එතනට එන්න කලින් හිටපු නාගරික භාණ්ඩාගාරිකවරයෙක් ඉතාම පැහැදිලි වාර්තාවක් නිකුත් කරලා තිබුණා. බිලියන 2.45ක් මේ ව්‍යාපෘතිය නගර සභාවට පාඩුයි කියලා. මේ ව්‍යාපෘතියේ කනුව දාන්න ඕනේ නගර සභාව. ලයිට් එක දාන්න ඕනේ නගර සභාව. පොළොව යටින් අන්ඩර්ග්‍රවුන්ඩ් කේබල් කරන්න ඕනේ නගර සභාව. ලයිට් එක අරන් දීලා ලයිට් එක මේන්ටේන් කරනවා. ලයිට් එක කැඩුනහම අයිතිය දෙන්නෙත් කම්පැනියට. දෙවෙනි එක තමයි නගර සභාවේ අතුරු ව්‍යවස්ථාවක් තියෙනවා දැන්වීම පිළිබඳ. එම අතුරු ව්‍යවස්ථාවට පටහැනිව තමයි ගිවිසුම අත්සන් කරලා තිබුණේ. දෙවෙනි කාරණේ තමයි මේ සම්බන්ධව මේ මිලියන 80 ගෙවන්න මම නිර්දේශ කරන්න ප්‍රතික්ෂේප කරනකොට ඔවුන් මට තර්ජනය කරා අපි මේකට දුන්නේ නැත්නම් එක රැයින් කොළඹ ලයිට් ඕෆ් කරනවා කියලා. එතකොට මම සලිත වුණා කොහොමද ඒගොල්ලෝ ගාව මේ කන්ට්‍රෝල් එක තියෙන්නේ කියලා. මේක නැෂනල් සිකියුරිටි ප්‍රශ්නයක්. පොලිස්පතිතුමාටත් පැමිණිලි කරා. එතකොටයි මම දැනගත්තේ මේ සමාගම සතුව තමයි ඒ වෙලේ කොළඹ නගරයේ ස්විච් එක තිබුණේ. ඒක නගර සභාවේ නිලධාරීන් සතුවයි තියෙන්න ඕනේ. අර ස්විච් එක තියෙන්නේ සමාගමක් සතුව නම් අදාළ නිලධාරීන් එක්ක CID එකට කම්ප්ලේන්ට් කරන්න ඕනේ. ඒක තහවුරු කරන්න කියමු මේ දැන් ඇත්තටම දැන් අද මේ තත්ත්වය ගත්තොත් එහෙම අදත් මහ භයානක තත්ත්වයක් නේ. කොළඹ නගරේ එහෙම තනි ස්විච් එකකින් ඕෆ් කරන්න පුළුවන් පද්ධතියක් නැහැ. ගාලු පාර, ඩුප්ලිකේෂන් පාර, දැන් ජනාධිපති මාවත, ජනාධිපති කාර්යාලයේ තියෙන ඒ ටික තමයි මේගොල්ලෝගේ කන්ට්‍රෝල් එකේ තිබුණේ. ඒක නැහැ කියලා බැහැර කරන්න බෑ. මම ඒක ඉතා වගකීමෙන් කියනවා. මම පෞද්ගලිකව ඉන්වෙස්ටිගේෂන් එකක් කරා ඉතාම රහසිගතව මෙම සමාගමට සභාවේ අනුමැතියක් තොරව ඊමේල් එකකින් අනුමැතියක් දීලා තිනවා බිලියන ගානක බිස්නස් එකකට. ව්‍යාජ අස්සනක් යොදලා ඒක කළා තියෙන්නේ. මේ කියන්නේ මේ කාරණා දෙකම CID එකට බාර දිය යුතුයි කියන එක. ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරමු. පාඩුව කොච්චරද හරියටම කියන්න පුළුවන්ද? මූල්‍යමය හානිය ඇස්තමේන්තුව බිලියන 2.45යි. දැන් රුපියල් 280ට සිග්නල් ග්‍රෑම් 160ක් ලංකාවේ වාසිම මිලකට තියෙන පැක් එකක්. ලොකුම ඩිස්කවුන්ට් එක හොඳම ෆ්‍රිජ් එක ගන්න. සැප පහසු සිසිලසකට තත්වයෙන් උසස් ඉනොවෙක්ස් වායු සමීකරණ අසම සබ වගකීම සහිතව දම්රෝ ප්‍රදර්ශනාගාර සහ දිවයින පුරා ඉනොවෙක්ස් අලවිනියෝජිතයන්ගෙන් කැලින් බේබි සෝප් දැන් පොඩ්ඩ වෙනුවෙන්ම සිංහලතින් Honor X9C ඕන රෙකෝඩ්ඩයක් බ්‍රේක් කරන්න පුළුවන්. ඒත් Honor X9C unbreakable. මෙච්චර ඩියුරබල් ෆෝන් එකක් මීට කලින් දැකලා නැහැ. New look, same ride. Ride, real energy. නොයින්ද ඉඳ කොටු වෙලා එක තැනකට එන්න යන්න හම්බයමු රස වෙනස් තැනකට. මංචි චොක්ලට් පක් පෙරලිකාර රසයක්. නව අවුරුද්දේ සැබෑ සුන්දරත්වය ඔබේ නිවහනට කැන්දන්න. රොසෙල් ටයිල් බාත්වයා සහ උපාංග සඳහා 50% දක්වා වට්ටම්. රොසෙල්. Spring into style with 40% discount up to 13th April at Dressmaster. රණුමංමාවක් දිගේ වැදයමු මේ ජීවිතය ජීවන ගමන් සෙනෙහසරන් විශ්වාසයෙන් යනෙන ගමන් දාසෙන්
සෙවෙන වේගය මතින් මේ වූහීන යන්දිනනා ගමන් DSI Tires. Any journey, one tire. British Way English Academy. ජීවිතයම හදන තැන. ටීන් කොල්ල කෙල්ලන්ට හඳුන්වා දෙන කලින් ටීන් සෝප් දැන් රුපියල් 90කට. නව අවුරුද්දේ සැබෑ සුන්දරත්වය ඔබේ නිවහනට කැන්දන්න. රොසෙල් සමගින් නව වසරේ චමත්කාරය අත්විඳින්න. මේ උත්සව සමයේ රොසෙල් ටයිල් බාත්වෑ සහ උපාංග සඳහා 50% දක්වා වට්ටම්. රොසෙල්. රජයේ වාහන ආනයන සීමා ලිහිල් කිරීමත්